ඔයා දන්නාද අද අපි වැඩිපුරම කාලය නාස්ති කරන්නේ සෝෂල් මීඩියා වල කියලා. දවසට විනාඩි 5කින් පටන් ගන්න මේ ස්ක්‍රෝල් එක අපි දන්නේම නැතුව පැය ගණන් ගිහින් ඉවර වෙනවා. සෝෂල් මීඩියා වැරදි දෙයක් නෙමෙයි. හැබැයි ඒක කන්ට්‍රෝල් කරේ නැත්නම් ඒක අපිව කන්ට්‍රෝල් කරනවා. ඔයාට පුළුවන් මේ ස්ටෙප් 3 try කරලා සෝෂල් මීඩියා වලින් සාධාරණ මිදෙන්න. පළවෙනි එක තමයි ටයිම් ලිමිට් දාගන්න එක. ඒ කියන්නේ දවසට අපි සෝෂල් මීඩියා පාවිච්චි කරන්න වෙනම වෙලාවක් දාගන්නවා. එක්ක උදේ 7 ඉඳන් 7:00 වෙනකන් ඒ වගේ විනාඩි 30ක් වගේ කාලයක් නැත්නම් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ඒ කාලෙදි විතරයි ඔයා සෝෂල් මීඩියා යූස් කරන්න කියලා ඔයාටම ඩිසිප්ලින් එකක් තියාගන්න ඕන. දෙවෙනි එක තමයි නොටිෆිකේෂන් ඔෆ් කරන එක. අපි හැම වෙලාවෙම ෆෝන් එක අතට ගන්නේ ගොඩක් වෙලාවට ෆෝන් එක අතට ගන්නේ මේ නොටිෆිකේෂන් එකක් ආපු ගමන්. ඒ හින්දා පුළුවන් නම් ඔයා මේ අනවශ්‍ය නොටිෆිකේෂන් ඔෆ් කරලා දාන්න ඕන. තුන්වෙනි එක තමයි ඔයා ඇත්තම වැඩක් කරන්න. ඒ කියන්නේ පොතක් කියවන්න. නැත්තම් එක්සර්සයිස් කරන්න පුළුවන්. ඔයාට ෆැමිලි එකත් එක්ක කතා කරගෙන ඉන්න පුළුවන්. යාළුවෙක් එක්ක කතා කරගෙන ඉන්න පුළුවන්. ඔයාට ගහක් හිටවන්න පුළුවන්. මේ පරිසරයත් එක්ක විඳින්න පුළුවන්. එතකොට ඔයාට සෝෂල් මීඩියා ඉක්මනින්ම පාලනය කරන්න පුළුවන් වෙයි. ඉතින් මතක තියාගන්න සෝෂල් මීඩියා කියන්නේ අපේ කාලේ කන එකක්. හැබැයි අපේ අනාගතය හදාගන්න නම් අපි ඇත්තටම වැඩ කරන්න ඕන. ඉතින් අදින් පටන් ගන්න ඔයාගේ ටයිම් එක ඔයාම කන්ට්‍රෝල් කරන්න. දිගටම මේ විදියට වීඩියෝ බලන්න කැමති නම් channel එක subscribe කරන්න, අලුත්ම වීඩියෝ එක දාපු ගමන් දැනගන්න bell icon එක all දාලා තියාගන්න.